කාලේ නම් ඊට වඩා කෙට්ටුයි දැන් මාත් වෙලා දෙන්නම ඉංජිනේර්ස්ලා ඉතින් අලුත් දෙයක් කළා. ඒකේ කම්පැනිස් පටන් ගත්තා. මගේ පාසලේ මගේ අවුරුද්දේ A level maths stream එකෙන් කරන්න හිටියේ මම විතරයි. මම පන්ති ඉන්නවා නම් උගන්වනවා නැත්තම් නෑ. ඒ තුනක් අරගෙන මොරටු ඉංජිනේරින් යන්නම සමත් වෙච්ච ළමයි. අනාගතය ගැන මොකක් හරි ගෝල් එකක් තියන් ඉන්න ඕනේ ඇත්තටම. Taman අනාගතේ කොතනටද යන්නේ කියන එක ફોකස් කරගෙන වැඩ කරේ නැත්තම් ඔයාලා මොරටු ඉංජිනේරින් ගියත් ඇත්තටම වැඩක් වෙන්නේ නෑ. මම ඇත්තටම නුවරඑළිය දිස්ත්‍රික්කෙත් තව ටිකක් ඇතුළට වෙන්න ඉන්න ගමක ඉඳන් පන්ති ආපු ළමයි. මම හරි අහම්බෙන් තමයි මෙහෙම නුගේගොඩ පන්ති තියෙනවා කියලා දැනගෙන මේ පැත්තට පන්ති එන්න තීරණය කරේ. මම වාසනාවන්ත වුණා පුස්සෙල්ල සර්ගේ පන්තියට සම්බන්ධ වෙන්න. ෆිසික්ස් එක්කම ඩේ ටු ඩේ ලයිෆ් එකේ කොහොමද ජීවත් වෙන්න ඕන ගොඩක් හිතට දැනෙන විදියට මම සර්ගෙන් ඉගෙන ගත්තා. අද ඇවිල්ලා මම සර් එක්ක කතා කරනකොටත් සර්ගේ ඒ ඇටිටියුඩ් එහෙමමයි. පන්ති ඇතුළට ආවම මට තේරුණේ එදා මම 2016 පළවෙනියම පන්තියට ආව දවසේ මම විභාගයට යනකම් පන්ති ඇතුළේ තිබ්බ ඒ රටාව එන්වයරන්මන්ට් එක ඒක අද වෙනකනොත් එහෙමම